ආයිබෝවන් කියලා යාළුවෝ හැමෝම අදත් Learn IT with සමිත YouTube IT show එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පරිගණක භාෂාවන්ගේ පරිණාමය ගැන. ආරම්භයේ සිට අද දක්වා බිහි වී ඇති සියලුම පරිගණක භාෂාවන් ඒවායේ විධානයන්ගේ ස්වරූපය අනුව ප්‍රධාන කාණ්ඩ හතරකට වර්ග කරන්න පුළුවන්. එනම් පළමු වන පරම්පරාවේ පරිගණක භාෂාව යාන්ත්‍ර භාෂා ලෙස අපි ඉංග්‍රීසි වලින් කියන machine languages කියලා. දෙවැනි එක දෙවැනි පරම්පරාවේ පරිගණක භාෂාව හෝ assembly භාෂා ලෙස. ඊළඟ එක තුන්වෙනි පරම්පරාවේ පරිගණක භාෂා හෝ ඉහළ මට්ටමේ පරිගණක භාෂා ලෙස. හතරවෙනි එක හතරවෙනි පරම්පරාවේ පරිගණක භාෂා හෝ නිර්මාපිත භාෂා ලෙස. අපි මේක ලේසියෙන් මතක තියාගන්න පුළුවන් machine language, assembly language, high level language සහ artificial language ලෙස. දැන් අපි පළමුවන පරම්පරාවේ පරිගණක භාෂාවල විශේෂ ලක්ෂණ ටිකක් සලකලා බලමු. බොහෝ වෙලාවට විභාගෙට අහන්න පුළුවන් මේ ලක්ෂණ ගැන. පළවෙනි එක වැඩසටහන් ලියන ලද්දේ බිංදුව සහ එක යන සංකේත මගින් පමණයි. එහෙනම් බයිනරි කෝඩ් වලින් විතරයි මේකේ වැඩසටහන් ලියලා තියෙන්නේ. දෙවෙනි එක විධාන ලිවීම සහ ඇතුළත් කිරීම සංකීර්ණ කාර්යයකි. තුන්වෙනි එක යන්ත්‍රයේ මත යැපෙන භාෂාවක්. මේ සකසන වර්ගයේ මත තමයි මේ භාෂාව රඳා පවතින. කියන ඕනම එක රන් කරගැනීමේ හැකියාවක් නැහැ. ඒ අදාළ යන්ත්‍රයේ පමණක් රන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ ක්‍රම ලේඛකයා විසින් පරිගණකයේ දෘಢාංග පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඊව පරිවර්තන මෘදුකාංගයක් අවශ්‍ය නොවේ කියලා තියෙනවා. අවසන් එක වැඩසටහන් ක්‍රියාත්මක වීම ඉතාමත් වේගවත්. මොකද ඒකට ඒ යන්ත්‍රයට අදාළ වැඩසටහනක් විතරයි තියෙන්නේ. වෙන මොකුත් කරන්න හැකියාවක් නැති නිසා ඉතින් ක්‍රියාත්මක වීමේ වේගය නම් වැඩි. දැන් අපි දෙවැනි පරම්පරාවේ පරිගණක භාෂාවල විශේෂ ලක්ෂණ ටිකක් සලකලා බලමු. විධාන ලබා දෙන ආකාරය යන්ත්‍ර භාෂාවලදී වඩා සරලයි. ඒ කියන්නේ පළවෙනි පරම්පරාවට වඩා දෙවෙනි පරම්පරාවට වෙනකොට ප්‍රෝග්‍රෑම් එක ලියන්න ටිකක් ලේසි වෙලා තියෙනවා. බිංදුව හා එක මත පදනම් වූ විධාන වෙනුවට සංකේත නාම add sub වගේ භාවිතා කිරීම නිසා සංකේත භාෂා ලෙස හඳුන්වනු ලැබේ. ඇසෙම්බලර් නම් වූ සුවිශේෂ භාෂා පරිවර්තනය සංකේතාත්මකව භාෂාව යාන්ත්‍රික භාෂාව බවට පරිවර්තනය කිරීම සඳහා යොදා ගන්න ඕනි කියලා තියෙනවා. මේකත් අර යන්ත්‍රයේ මත යැපෙන භාෂාවක කියලාත් අපිට හඳුනා ගන්න පුළුවන්. මෙම වර්ගයේ ක්‍රමලේඛ පළවෙනි පරම්පරාවට වඩා ක්‍රියාත්මක වන වේගය අඩුයි. ක්‍රමලේඛයන් නිදොස් එනන්න ඩිබගින් කිරීම යන්ත්‍ර භාෂා ක්‍රමලේඛ නිදොස් කිරීමට වඩා පහසු වෙනවා කියලා අපිට දැක ගන්නට පුළුවන්. මෙම වර්ගයේ භාෂාවන්ගෙන් සම්පාදිත ක්‍රමලේඛ පරිගණකයට ඍජුවම ක්‍රියා කරවිය නොහැකිය. ඒ සඳහා ඇසෙම්බලර් නම් වූ භාෂා පරිවර්තක මෘදුකාංගයක් මගින් එම ක්‍රමලේඛ හෝ විධාන අදාළ යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කළ යුතුයි. අපි පළවෙනි පරම්පරාවේදී නම් හඳුනාගත්තා මේ වගේ භාෂා පරිවර්තක මෘදුකාංගයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. නමුත් දෙවෙනි පරම්පරාවේදී අපිට ඇසෙම්බලර් නම් වූ භාෂා පරිවර්තකයක් අවශ්‍ය වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක රන් කර ගැනීම සඳහා. අපි අපේ අවසන් වර්ග කිරීම බලමු හතරවෙනි පරම්පරාවේ පරිගණක භාෂාව නැත්නම් artificial languages. තීරණ ගැනීම සඳහා පරිගණක මාධ්‍ය මගින් නිර්මාණය කිරීමට භාවිතා නොකරයි. පරිගණක වලට මිනිසුන් භාවිතා කරන භාෂා තීරුම් ගැනීමට පහසු වන මෘදුකාංග නිර්මාණය කිරීමටද භාවිතා වේ. ලිප්ස් සහ ප්‍රෝලොග් මේ සඳහා නිදසුන්
ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ වර්තමාන දකින රොබෝස්ලාට එහෙම වෙන්න මේ කියන ප්‍රෝග්‍රෑමින් තමයි පාවිච්චි කරන්නේ. රොබෝ යන්ත්‍රවල සංවේද උත්තේජක වලට ප්‍රතිචාර දැක්වීම සඳහා වැඩසටහන් නිර්මාණය කිරීමටද වෙන්න මේ කියනවා භාවිතා කරනවා කියලා කියනවා. ඊටමත්ම කෙටි කාලයකින් ඉගෙන ගත හැකි මේ කියන්නේ තුන්වෙනි පරම්පරාවේ ලැන්ග්වේජස් වලට වඩා ඊටමත් ඉක්මනින් ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා කියලා සඳහන් වෙනවා. අවශ්‍ය කරන විධාන තුන්වන පරම්පරාවේ පරිගණක භාෂාවලට වඩා අඩු විධාන සංඛ්‍යාවකින් කර ගැනීමට හැකියවීම කියලා අවසන් වශයෙන් දක්වලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපිට අර ඉංග්‍රීසි තේරුම් ගන්නවා වගේ වෙන්න මේ කියන ලැන්ග්වේජ් එක තේරුම් ගන්න පුළුවන් කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. බොහෝ අවස්ථාවලදී හතරවන පරම්පරාවේ පරිගණක භාෂා දෘෂ්ටි පරිස්ථිතියක් ලබා දෙමින් ඉතා පහසුවෙන් පරිගණක වැඩසටහන සකස් කිරීමට අවස්ථාව ලබා දෙනවා. ඒ කියන්නේ විෂුවල් එන්වයරන්මන්ට් එක ලබා දෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ සමහරකට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා අපිට මෙන්න මේ කියන වැඩසටහන් නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙතෙක් වෙලා මගේ වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි. ඉතින් මගේ බලාපොරොත්තුව